ඊශ්‍රායලයේ යුද ඉතිහාසයේ මුණ ගැහෙන ඊලි කොහෙන් කියන සුපිරි ඔත්තුකාරයා පිළිබඳව ඔබ අහලා තියෙනවද? ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලාහ් ඛමේනිගේ ඝාතනයට ඔත්තු සැපයුවේ ඉරාන පාලන තන්ත්‍රයේ බුද්ධ්‍යංශයේ බුද්ධි නිලධාරීන් අතර ඉහළම ඉන්න කෙනෙක් කියලා පහුගිය දවස්වල ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුණා. මේ වාර්තාවත් එක්ක ලෝකය සාකච්ඡා කරන්න පටන් ගන්නවා මොසාඩ් සංවිධානයේ මේ වගේ සූක්ෂම මෙහෙයුම් පිළිබඳව. ඊශ්‍රායලයේ ආරම්භයේ ඉඳන් මොසාඩ් සංවිධානය කරපු මේ වගේ සූක්ෂම මෙහෙයුම් පිළිබඳව තොරතුරු අඩංගු වෙලා තියෙන පොතක් මගේ පොත්ගොනුවේ තිබිලා මට මුණ ගැහුණා. ඉතින් මේ පොත තමයි මොසාඩ් කියන පොත. මයිකල් බා සොහාඩ් ඇන් නිසිම් මිෂෙයිල් කියන වාර්තාකරුවන් විසින් නිර්මාණය කරපු මොසාඩ් සංවිධානයේ සත්‍ය තොරතුරු සත්‍ය මෙහෙයුම් පිළිබඳව තොරතුරු අඩංගු වෙන පොතක් තමයි මේ මොසාඩ් කියන පොත. ඒ වගේම ඊශ්‍රායල බුද්ධි තොරතුරු පිළිබඳව රාජ්‍ය රහස් සේවාව පිළිබඳව ලෝක පුරාවටම වැඩියෙන් මලවින උණු පොත විදියට තමයි මේ මොසාඩ් කියන පොත හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පොත කියවගෙන යනකොට මේ විදියට යම් රටක පාලන තන්ත්‍රයේ ඉහළම තැන්වල ඉඳන් ඊශ්‍රායලයට ඔත්තු සපයපු මොසාඩ් ඔත්තුකාරයෝ පිළිබඳව අපිට කියව ගන්න පුළුවන් වෙනවා. ඒක කියවනකොට මේ මෑතකදී ඉරානයට විරුද්ධව මොසාඩ් සංවිධානය ක්‍රියාත්මක කරලා තියෙන නැත්නම් මොසාඩ් සංවිධානයේ සූක්ෂම මෙහෙයුම් පිළිබඳව මාර පුදුම වෙන්න දෙයක් නැහැ කියලා අපිට කියව ගන්න පුළුවන් ඔවුන්ගේ ඉතිහාසය අධ්‍යයනය කරලා බලද්දී. ආජන්ටිනාවේ බුවනෝස් අයිරිස් කියන ආජන්ටිනාවේ අගනුවර මීට දශක 7කට විතර කලින් ප්‍රකට වෙනවා කමාල් අමීන් ටබේට් කියලා සිරියානු ගමන් බලපත්‍රයක් තියෙන නැත්නම් සිරියානු පාස්පෝර්ට් එකක් තියෙන සිරියානු හිතවාදී එක්තරා අරාබි ජාතිකයෙක්. ඔහු දැඩි සිරියානු මතවාදයක් ලකුණු කරන ඒ වගේම ඊශ්‍රායලයට ප්‍රතිවිරුද්ධ මතවාදයක් ලකුණු කරන පුද්ගලයෙක්. මේ පුද්ගලයා එහි වෙසෙන නැත්නම් ආජන්ටිනාවේ වෙසෙන මේ සිරියානු ඩයස්පෝරා එකත් එක්ක ඔවුන්ට සෑහෙන ෆන්ඩ් කරලා ඔවුන් අතර ඉතා ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්වෙනවා සිරියාවට ආදරය කරන මනුස්සයෙක් විදියට. පසුකාලීනව සිරියාවේ රාජ්‍යනායකයා බවටත් පත්වෙන අල් හෆේස් කියන ජනරාල්වරයාත් එක්ක ඇති කරගන්න සම්බන්ධතාවය මත සිරියාවට යන්න අවස්ථාව ලබා ගන්න මේ ටබේට් සිරියානු පාලන තන්ත්‍රයේ ඉහළම තැන් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ අල් හෆේස් එහි රාජ්‍ය නායකයා බවට පරිවර්තනය වුණාට පස්සේ සිරියාවේ. එතකොට සිරියානු පාලන තන්ත්‍රයේ ඇමතිවරු ජෙනරාල්වරු නිතර ටබේට් හම්බෙන්නේ එන යන අය බවට පරිවර්තනය වෙලා තියෙනවා. සිරියාවේ තමන්ගේ නිවසේ පැවැත්වෙන සාදවලට රාජ්‍ය නායකයින්ගේ සාදවලට මේ වගේ දේවල් වලට ටබේට් නිතරම සහභාගී වෙනවා. මේන්න විවෘත වෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ටබේට් ආරක්ෂක තොරතුරු පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරන්න ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ සිරියාවේ අති රහස් මෙහෙයුම් තියෙන තැන් ඊට පස්සේ ඔවුන්ගේ යුද ටැංකි මිසයිල් පද්ධති මේ හැමදේම ස්ථාපනය වෙලා තියෙන ස්ථාන පිළිබඳව ඉතා පුළුල් ඇක්සෙස් එකක් ටබේට්ට හම්බෙනවා. විශේෂයෙන්ම ඔහු ඒ රටේ පාලන තන්ත්‍රයේ ඉහළම අයත් එක්ක ගනුදෙනු කරන හින්දා ඔවුන් ආගිය අය හින්දා මේ විදියට. ඉතින් ටබේට් කරන වැඩක් තමයි දෛනිකව තමන්ට හම්බෙන තොරතුරු ඊශ්‍රායලයට සංනිවේදනය කරන එක. ඔහුගේ නිවස්නය පිහිටලා තියෙන ස්ථානය දිහා බැලුවොත් එහෙම ඒ ස්ථානයත් හමුදා කඳවුරකට ප්‍රධාන පෙළේ හමුදා කඳවුරකට යාබදව තිබුණ හින්දා මේ මෙසේජ් හුවමාරු වෙන එක මහ පුදුම වෙන්න තරම් නැත්තම් මේ සැකයට තුඩු දෙන හේතුවක් නෙවෙයි. මොකද කොහොමටත් හමුදා කඳවුර ආශ්‍රිතව ඒ වගේ තොරතුරු හුවමාරු වෙනවා. ඉතින් මේ විදිහට හුවමාරු වෙන තොරතුරු පාදක කරගෙන ඊශ්‍රායලය සිරියාවට හරිම ප්‍රිසයිස් ඇටැක් එකක් ඔවුන්ගේ යුද්ධ ටැංකි තියෙන තැන්වලට ඊට පස්සේ ඔවුන්ගේ හමුදා කඳවුරු පිහිටලා තියෙන තැන්වලට ඔවුන්ගේ ගබඩා පිහිටලා තියෙන තැන්වලට මේවා ඉතා නිවැරදිව ඉලක්ක කරලා
ආසෙන් නැතන් එයාශ්‍රයික් එකක් දෙන්න සමත්වෙනවා ඊශ්‍රායිලයේ ඉතා ප්‍රබල ගුවන් හමුදාව පාවිච්චි කරලා. ඉතින් මේ මෙහෙයුම පිළිබඳව කවුරු හරි කෙනෙක් සිරියාව ඉහළම තැන්වල ඉඳන් ඔත්තු දෙනවා කියන සැකය පිට ඔවුන් ඒ පිළිබඳව හොයාගෙන යනකොට ටබේට් කොටු වෙනවා එක දවසක හමුදා මූලස්ථානය සම්පූර්ණයෙන් මේගොල්ලන්ගේ මැසේජ් කරන කටයුතු නැත්තම් සංවිධානය කටයුතු බිඳ වැටුණු දවසක ඒ ප්‍රදේශයේ එක තැනකින් මැසේජ් හුවමාරු වෙනවා අධ්‍යයනය කරගත්තට පස්සේ ඒ ටබේට්ගේ නිවසින් කියලා හොයාගත්තට පස්සේ ඒ පිළිබඳව අධ්‍යයනය කරගෙන ඒ පිළිබඳව පරීක්ෂණ කරගෙන යනකොට ටබේට් තමයි ඔත්තුකාරයා කියලා සිරියාවට හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අනුව කමල් අමීන් ටබේට් කියන මේ ඔත්තුකාරයට සිරියාවේදී මරණ දඬුවම දෙන්න තීරණය කරනවා. ඉතින් මේ කමල් අමීන් ටබේට් කියන්නේ මොසාඩ් සංවිධානය නියෝජනය කරන ඊලි කොහෙන් කියන ඔත්තුකාරයා. ඊශ්‍රායලය මේ විදිහටම ඊජිප්තුවත් එක්ක යුද්ධයකට පෙරළුණාට පස්සේ ඊජිප්තුවේ ගමාල් අබ්දුල් නසාර් ජනාධිපතිතුමාගේ බෑන පවා මොසාඩ් ඔත්තුකාරයෙක් බවට පරිවර්තනය කරන්න මේ මොසාඩ් සංවිධානයේ සූක්ෂම බුද්ධි මෙහෙයුම් උපයෝගී කරගන්නවා. ඉතින් මේ මොසාඩ් කියන පොත ඔබට කියවන්න අවස්ථාවක් හම්බුනොත් ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය තමන්ගේ ඉතිහාසය ඇතුළේ පාවිච්චි කරලා තියෙන යුද උපක්‍රම පිළිබඳව මෙහෙයුම් පිළිබඳව ඔබට මන අදහසක් හොඳ කියවීමක් ගන්න අපූර්ව අවස්ථාවක් හම්බෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඔවුන්ගේ සියොන්වාදී මතවාදය ඊශ්‍රායල යුද ජාතිකයන් ආරක්ෂා කරන්න ඔවුන් කොච්චර කැපකිරීමක් කරනවද, කොච්චර මුදල් වියදම් කරනවද, කොච්චර පරිශ්‍රමයක් දරනවද තමන්ගේ ජාතිය ආරක්ෂා කරගන්න වගේ දේවල් පිළිබඳවත් මොසාඩ් සංවිධානයේ භාවිතාව පිළිබඳව කියව ගනිද්දී අපිට අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම එක්තරා කාලයක නීතිගරුකව නැත්තම් ඔවුන්ගේ මෙහෙයුම් දියත්වුණු විදිය දිහා බැලුවහම ඔවුන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තමන්ගේ ප්‍රතිවිරුද්ධ ඉලක්කය අත්අඩංගුවට අරගෙන උසාවියක් මගින් නැත්තම් නීතිමය මගින් ඒ සඳහා අවශ්‍ය කරන දඬුවම් ලබා දීලා යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියක් සඳහා යොමු කරවන්න. හැබැයි කාලෙත් එක්ක විතෙන් වෙද්දී මේ ඊටාම නීතිගරුක ක්‍රමවේදයෙන් පොඩ්ඩක් විතන් වෙලා තමන්ගේ ප්‍රතිවිරුද්ධ නැත්තම් තමන්ගේ ටාගට් එක ඝාතනය කරන්න විවිධාකාර උපක්‍රම පාවිච්චි කරන හැටි, ඔවුන් පාවිච්චි කරන දුරකථන පුපුරලා සමහරු මිය යනවා, ඔවුන්ගේ වාහන පුපුරලා සමහරු මිය යනවා. මෙන්න මේ විදිහට ඉතා සූක්ෂම විදිහට ප්‍රොක්සි සංවිධානවට වගෙන ලෝකෙ පුරාවටම ඊශ්‍රායලය අපූරු මෙහෙයුම් ගණනාවක් සිද්ධ කරගෙන යනවා. නැත්තම් මොසාඩ් සංවිධානය අපූරු මෙහෙයුම් ගණනාවක් සිද්ධ කරගෙන යනවා. ඉතින් මේ මොසාඩ් කියන පොත කියවුවොත් ඔබට කියවන්න අවස්ථාවක් හම්බුනොත් කියවලා බලන්න. මේක ඇතුලේ මරු කේස් ස්ටඩි එකක් තියෙනවා ඊශ්‍රායලයේ නැත්තම් මොසාඩ් සංවිධානයේ යුදමය ඉතිහාසය පිළිබඳව.